ගන්නවනේ එදා තිබුණු 69 ලක්ෂෙත් නැහැ. එදා තිබුණු ඒ මේ ප්‍රතිශතයක් නැහැ. ඕගොල්ලෝ ජෝක් කරපු 103 දෛවයේ සරදම ඕගොල්ලෝ 2.5 කොට ඇවිල්ලා තියෙනවා. මුළු හම්බන්තොට රාජපක්ෂලා මම නිකන් හොයලා බැලුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඍජු උදව් කරපු පවුල්වල ඍජු එක තනි මිනිස්සෙක් විදිහට ගත්තොත් මිනිස්සු 50000ක් විතර ඉන්නවා. ඒ කියන්නේ පවුලක් නෙවෙයි එක මිනිස්සෙක් විදිහට. රස්සා 30000ක් විතර දීලා තියෙනවා. ටෙන්ඩර් දීපුවා, ෂෙඩ් දීපුවා, බාර් දීපුවා. මොනතරම් තියනවද කරපු මොනවද රාජපක්ෂ මුළු ජනාධිපතිවරණයම හම්බුනේ ඡන්ද 26000යි. හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒ 26000 ඒ විදියටම හම්බුණා මහාවැතිවරණයෙන්. ඒකෙන් 16000යි මේ ඉන්න ඩීවී චානකට හම්බුනේ. ඒ කියන්නේ අර නාමල්ට හම්බෙච්ච ඡන්ද කොට ඒක ඒ විදියටම තමයි හම්බුනේ. ලක්ෂ ගණන් ඡන්ද ගත්ත අපේ මේ හම්බන්තොට ගැන කතා කරනවා. අනික ගැන කතා කරන්න දෙයක් නැහැ. නාමල්ගේ රිදි නෑ. යෝෂිත රාජපක්ෂයි ඒ මාර්යාවයි ක්ලබින් බැහැලා. එමනේ ක්ලබ් එකේ භාෂාවෙන් කියන්නේ ක්ලබින් බැහැලා කියන්නේ ඉස්සර නම් එහෙම නෙවෙයිනේ. ඉස්සරට යනකොට ක්ලබ් එකක් ඉස්සරහා ඉන්න බවුන්සර්ලා ඔළුව නවනවා, දොර අරිනවා, අත්වල පටි බැඳිලි මුකුත් නැහැ. ඊයස් සර් කියලා සලූට් ගැව්වා. ඇතුළට ගත්තා. දැන් එහෙම නැහැ. දැන් අතේ අතේ පටි බඳින්න ඕනේ. ඒක බෑ කිව්වට පස්සේ පොරුව පොඩි ආගියුමන්ට් එකක් යන්නේ නැති. කෙසේ වෙතත් කමක් නැහැ. දැන් තියෙන 2.50 රැඟිලි මෙහෙමනම් 69 ලක්ෂ තියෙනකොට කොහොම රඟන්නේ නැද්ද නේද? Emotional damn it. යෝෂිතර සමාජයට වාහනයෙන් බහිනකොට අමතක වෙන්නේ නැති. තාත්තා දැන් ජනාධිපතිත් නෙමෙයි, බාප්පා ජනාධිපතිත් නෙමෙයි, බහප්පා කතානායකත් නෙමෙයි, බාප්පා මුදල්ලමතිත් නෙමෙයි, අයියා ක්‍රීඩායමතිත් නෙමෙයි. දැන් මොකක්වත්ම නැති බව පොඩ්ඩක් අමතක වෙන්නේ නැති. කෙසේ ඒකත් කමන්නේ අවුරුදු 3ක් ඇතුළතනේ මේ ඔක්කොම වෙනස උනේ නේද? තාත්තා හිටියේ ට්‍රින්කෝ කැම්ප් එකක් ඇතුලේ. බාප්පා හිටියේ මාලදිවයිනේ රටක් ඇතුලේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් අනිත් බාප්පා හිටියේ ලොස් ඇන්ජලිස් වල. ඕගොල්ලෝ හිටියේ ඇඳ යට. ඔබලා දකින්නේ පිල්ලයන් ත්‍රස්තවාදියෙක් ලෙසද? එහෙම නැත්නම් ජාතික වීරත්වයෙන් පුදන්න ඕන මේ මිත්‍ර විභූෂණ වගේ සම්මාන දෙන්න කෙරෙද්ද? මට ඔක තව පොයින්ට් එකක් මතු කරන්න තියෙනවා. උදයගම්මන් පිළ මේ වෙලාවේදී එහෙම ප්‍රකාශයක් කිරීම නිසා ලොකු ප්‍රෙෂර් එකකට ලක් වෙමින් යන්නේ දැන් ওই කතාව ඇතුලේ. ඒතකොට මේ සහරාන්ලා වගේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් එයාලා මිය යන්න කලින් පෙනී සිටිය නීතිඥයෝත් ඉන්නවලුනේ. හවුද? හවුද? ඒක දන්නේ නැහැ මම කියන්නේ ඒක නේ. දන්නේ නැහැ කියලා දන්නේ නැත කිව්වේ? නීතිඥයෝ ඉන්න ඇතිනේ මම කියන්නේ. ඉන්නවා කියලා ගොඩනගන්න දුන්නේ නැහැ. ගොඩනගන්න ඕනේ නැහැ. ඉන්නේ නැති කියලා නෙමෙයි දැන් කියන්නේ. හිටියා කියලානේ කලින් කිව්වේ. මම කියන්නේ පෙනී සිටිය නීතිඥයෝත් ඉන්නවලුනේ. එහෙනම් මම කියන්නේ මට දෙන්න කියන්නේ. හවුද? නම නෙමෙයි මම කියන්න හදන්නේ. සිද්ධිය කියන්න හදන්නේ. මට ඉන්නකෝ කියන්න. නම කියන්න. නම නෙමෙයි මට ඕන කරන්නේ සිද්ධිය. අපිට ඕන නම. නෑ නෑ මම කියන්නම යන්නකෝ. කට ඇරියොත් පචයක් ගන්න. එන බලාගෙන බොරු කියනකොට මොකද හර්ෂ? නා හර්ෂ ඔයා ඉල්ලනේවා මට දෙන්න බෑනේ. මං කොහොමද කොළඹ දිස්ත්‍රික් නායකත්වෙ ඉන්නේ? මට බෑනේ ඒව දෙන්න. ඒක ඉතින් මේ විපක්ෂ නායකතුමන් ඉල්ල ගන්න ඕනේ. ඇත්තටම මේ අයවැය කතාවේදී ජනාධිපතිතුමා කතාව විතර අපිට අහුනේ දැනගන්න අහන්නේ මොකක්ද ඇත්තටම මේ වෙලාවේ ඉල්ලුවේ ඇයි මේ කොළඹ දිස්ත්‍රික් නායකකම ඇත්තටම ඉල්ලන්න බෑනේ NPP එකේ නායකයන් පැටලුණාද මොකද ඔබ ඇහුවේ ඇත්තටම මම මොකක්වත් කරේ නෑ දෙන බලාගෙන බොරු කියනකොට මොකද ඇහුවේ නෑ මම මේ බජට් එක ගැන අනකොට කතාවනේ මොන හරි කියන්නේ නැති නෑ ඔබට මතක නැද්ද ඔබ කියපු දේ ඔබතුමා මොකද ජනාධිපතිතුමා කතාව නවත්තලා අහනවා මොකද ජනාධිපතිතුමාට ඕන කරලා තියෙන්නේ ඕකනේ ඔයාට ඕන දේම තමයි ජනාධිපතිතුමාට ඕන කරලා තියෙන්නේ මෙතන අවුලක් ඇති කරලා ජනාධිපතිවරයා කතාව නවත්තලා බජට් ස්පීච් එක නවත්තලා මොකද්ද හර්ෂ කියලා මොකද්ද ඇහුවේ නෑ මට මතක නෑ ඔය මොකක් හරි කියනකොට අපි දෙක එකව කියනවනේ මේ පැත්තෙන් මොකක් හරි කියන්නේ අර මොකද්ද කිව්වේ ඔබ මට මතක නෑ බජට් ස්පීච් එකක් අතර මොකද හේතුව මෙවර බජට් එක කවුරුත් බාධා කරේ නෑ කවුරුත් බාධා කරන්නේ නෑ ඔබ ආචාර්යවරයෙක් ඒ නිසා මොකද්ද ඔබ ජනාධිපතිවරයා ඇහුවේ මම ජනාධිපතිවරයා මොකක් ඇහුවද කියලා මට මතක නෑ මට එහෙම මොකක්වත් ඇහුවේ නැහැ එහෙම කොට මල්වානේ ගෙදරට වන්දි හම්බුනේත් නෑනේ මල්වානේ ගෙදරක් නෑ නේද? ඒක උසාවියෙන් අරගෙන තියෙන මම ඒක නඩු තීන්දුව ඒක බාප්පාගේ නේද? ඒ නඩු තීන්දුව පිළිබඳව මට දැනුමක් නෑ. මල්වානේ ගෙදර? ඒ නඩු තීන්දුව පිළිබඳව මට විස්තර නෑ මගේ ළඟ. දෙන බලාගෙන බොරු කියනකොට
නඩු තීන්දුවනේ මං අහන්නේ නඩු තීන්දුවනේ ඔප්පුව නැද්ද කියලා. දැන් බාප්පට ගෙවල් ඇමරිකාවේ තියනවා කියනවා, මල්වානේ තියනවා කියනවා, මැද මුල්ලිනේ තියනවා කියනවා. දැන් ඉතින් ගිහලා වාගේ ගොඩක් ඒවා තියෙනවානේ. මල්ලිගේ රොකට් එක දැකලත් නැහැ. ඊළඟට ලැම්බෝගිනි 17 දැකලත් නැහැ. 17. ලැම්බෝගිනි 18. ඔව් තරම් අස්වේ අපි දැකලත් නැහැ. ඊට පස්සේ මැනික් මල්ල. දේසි ආච්චි කවුද ඔයගොල්ලෝගේ ආච්චිද? දේසි ෆොරන්ස් නේ? ෆොරස්ට්. ඒ මැනික් මල්ල කෝ ඇත්තද මේක? දැන් ඒක අහන්නත් ඕනේ මෙයාලගෙම තමයි. එතකොට ඒක දැකලත් නැහැ අපි. මල්වාන ගේ දැකලත් නැහැ. ගෝඨාභය රාජපක්ෂට අරුම් පුදුම ගයක් තියෙනවා මේ කතරගම මැනික් ගඟ ළඟ. බිලුත් එනවා ඔක්කොම එනවා. ජී රාජපක්ෂ ඔක්කොම එනවා. ඒකත් නැහැ. ඇත්තට ඕගලන්ට මේ මහ පොළොවේ බිම අගලක්වත් නැද්ද? ඔය emotional damn ඉන්න අපර්ට්මන්ට් එක කාගේද? පළවෙනි කාරණය තමයි මගේ තියෙන සියලු දේපොළ මම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්ත එකක්ද? පොර එකක්ද? ඇත්ත එකක්ද? පොර එකක්ද? දැන් සැපද? මෙහෙමනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අපි පුද්ගලික වරදාන වරප්‍රසාද අරගෙන තියෙනවා නම් අපිට එතුමාව දරුණු ලෙස විවේචනය කරන්න බෑ. අවුරුදු 5ක් ආණ්ඩුවේ ඉඳලා නොයෙකුත් වරදාන වරප්‍රසාද ගන්න තිබ්බා. අපි අරගෙනත් නැහැ. දැන් ඔබලාගෙන් බොරු කියනකොට මම එතුමාගේ ඔබට ඔෆර් කරෙත් නැද්ද? නෑ නොයෙකුත් වරදාන ගන්න තිබ්බ 2015 19 කළා. මම එතුමාගෙන් හැම වෙලේම ඉල්ලුවේ මොකක්ද දන්නවද? මගේ ආසනයේට මෙන්න RDA එකෙන් මුදල් වෙන් කරන්න. ආර්ථික අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කරන්න. එතකොට ඔබ කියන්නේ රනිල් වික්‍රමසිංහ මේ නැගිටිනකොට මලගෙදරදී මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා කිව්වෙම ඔබ ට්‍රැප් වුණා. ඔබ උගුලකට අවු කරගත්තා. ඉතින් මම බය වුණේ නෑනේ. නෑ මං කියන්නේ සම්පූර්ණ ඔහු සෙටප් කළා මරිකල් මන්ත්‍රීතුමා එන්න පොඩ්ඩක් කියලා වාඩි කරලා මන්ත්‍රීතුමා ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඔබ ඔහුට එහෙම කිව්වේ? ඕක දෙන්නකෝ කියලා. ඔය ඉතින් ඔබත් මාර පුද්ගලයෙක් නේ. දැන් මම පැහැදිලිව කිව්වේ ඔබට කියන කියන්න තිබුණා මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා. මේ වාහන ඕනේ නැහැ മന്ത്രിවරුන්ට. ඔබ මේ ප්‍රකාශයක් කරන ඒකනේ රෙකෝඩ් වෙන්නේ. නෑ මම එහෙම කිව්වේ නෑ. ඔතේ එතරම් එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වා. ඔබ කරපු ප්‍රකාශය තමයි ඔබට හානියක් උනේ. ඔබ කියන කතාව හරි. ප්‍රශ්නෙට ඔබට තිබුණා කියන්න ඔබ විවෘතව. නෑ මම එහෙම කිව්වේ නෑ. ඒක තමයි. මම එහෙම කිව්වේ නෑ. ඉවරයිනේ. එතන තමයි ප්‍රශ්නේ. ඔබතුමා හිටියේ මවුන්ට් එලිසබෙත් රෝහලේද? මවුන්ට් එලිසබෙත් රෝහලේද? ඒ කියන්නේ මවුන්ට් එලිසබෙත් එකේ ඔබතුමාගේ බිල් පියවන්නේ නැත්තේ ජනාධිපති අරමුදල ඉන්නේ. ඒතකොට ඒ පියවපු බිල් ඒ සියල්ල ඔබතුමා ඉදිරිපත් කරලා තියෙනවද? ඒවා සියල්ලම ඉදිරිපත් කරලා. එතකොට ඔබතුමා 26 වෙනිදා ඔය මම කියන 2019 ලංකාවට ආවට පස්සේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති අවස්ථාවේදී ඔබතුමා කියනවා මම පොඩි විවේකයක් ගන්න තමයි සිංගප්පූරුවට ගියේ කියලා. ඒ මල්ලගේ ඒ අඬපටේ පවා තියෙනවා මාධ්‍යවල ප්‍රචාරය වෙච්ච එක. ඔබ ඒක පිළිගන්නේ නැහැ. විවේකයක් ගන්න නෙවෙයි. ඔබතුමා ප්‍රකාශ කරනවා. නෑ. ඒක කොහේ ඒක දැන් දාන්න. දැන් දාන්න ඒක මම දාන්න. මම පිටරට ගියේ අප්‍රේල් 16. එතකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මම එතනින් සිංගප්පූරුවේ ගියා ඇත්තට විවේකයක් ගන්න ගියේ. ඔබතුමා කියන්නේ විවේකයක් ගන්න ගියා කියලා. විවේකයක් ගත්තේ ඉස්පිරිතාලේ. ඒ බාප්පා එන්නේ නැද්ද ලංකාවට? දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බාප්පට බයද ආවොත් අල්ලගන්නේ කියලා. නෑ. එතුමාගේ දේශපාලන කියවීම මෙරටේ කාටවත් නෑ. ඒක අප්‍රියා. ඒක පිළිගත යුතු නෑ කාරණා. බයි යන්නේ ඒ පස්සෙන් තියමුකෝ අහකට උත්තර දෙන්නකෝ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා කුමන ආකාරයේ තර්ජනයක් හෝ ගර්ජනයක් වේද නොපමාව ඒ බව කෙටි පණිවිඩයක් SMS හරහා තමාට දැනුම් දෙන්න කියලායි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරන්නේ. කොයි වගේ තර්ජනයක්ද ඔබතුමාට කියන්න ඕන? දැන් ඊට පස්සේ අපි නම් පුරුදු වෙලා තියෙන 119 එකට කතා කරන්නනේ. දැන් 119 කතා කරන්න ඕනේ නැද්ද? මොන වගේ ඒවද ඔබතුමා බාරගන්නේ? හැබැයි SMS එක එවන්න ඕන අංකෙ මේක දාලා නැහැ. වී ටික විකුණ ගන්න මිලක් ඉල්ලලා පාරට බහිනවා. මොකද්ද දෙන විසඳුම? මෙහෙමයි. ඔබතුමා කියපු බාධා මට අදාළ නැහැ. මොකද මම මෝල් හිමියන්ගේවත් එහෙමත් නැත්නම් වෙනත් පාර්ශ්වකරුවන්ගේවත් මම වහලෙක් නෙවෙයිනේ. මම කාටවත් ගැති නැහැනේ.